ඔන්න වෙලාව පාන්දර 4:00 විතර වගේ ඇති. එහෙන් මෙහෙන් අතු කඩන සද්දයත් එක්කම අපි හිතුව ඉතින් හැමදාම අලියන හන්ද අදත් අලිය වෙලද කියලා. අපි ඉතින් යනවා ඉස්සරහට බලන්න අලි. අලි රංචුවක් කියන්නේ අලි 4 දෙනෙක් වගේ ඇවිල්ලින ලොකු දැවැන්ත අලි ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවද දැන් මේ ඉස්සරහින් අලි යනවා ලයිට් එක ළඟින්. දැක්කද ලොකු අලි 4 දෙනෙක් ඉතින් ඉස්සරහින් යනවා. ඊට පස්සේ ඉතින් අපි මේ අලි ටික එලව ගන්න තෝරන හන්දා අපි වනජීවීන් ගෙනාවු තණ්ඩර් එකක් මේ අලින්ට පැත්තට විසි කරනවා. ඊට පස්සේ සද්ද බයට අලි මෙතනින් යනවා යන්න. ඊට පස්සේ අපි අනිත් පහුවදා උදේම යනවා අලි මොකද කරලා තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ ඔන්න අහිංසක මිනිස්සු වගා කරලා තිබුණු කෙසෙල් ගස් කාලා ඉවර වෙලා ඔක්කොම පාරකට ඇදලා දාලා ඉවරලා අලි ගිහිල්ලා තියනවා යන්න. බලන්න හොඳට. පොල් ගස්, කෙසෙල් ගස් හැම ගහක්ම වගේ අලි විනාශ කරලා තියෙනවා. ඊට පස්සේ අපි වෙල්ලාය පැත්තට යනවා අලි වෙල්ලාය මොකද කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මට මතක් වෙනවා මේ අපේ සීයලා හැම ඉස්සර කිව්ව පරණ කතාවක්. ඊට පස්සේ මේ වෙල්ලාය එක තැනක ගහක් තියෙනවා. ඒ ගහ ගාවට අපි යනවා ඒ සීයා කිව්ව කතාව ඇත්තද ඒ සලකුණු කරලා තියෙනවද කියලා බලන්න. මේ අලින්ගේ කරන සලකුණක් තමයි අපි මේ හොයන්න යන්නේ. එතකොට අපි මෙතන ළඟ ගහේ නම් බලනකොට අලි එහෙම සලකුණක් මොකුත් දාලා නැහැ. ඒක නිසා අපි ඉස්සරහට යනවා තවත් බලන්න. ඉන්නවා අලි රංචුවක්ම ඉස්සරහා ඉන්නවා. අලි 15කට වඩා වැඩි රංචුවක් මෙතන ඉන්නවා. පොඩි පැටවුත් ඉන්නවා. මේ ඉස්සෙල්ලා දවසේ මම අලි බලන්න යනකොට අලි 150ක විතර වගේ රංචුවක් හිටියා. අද නම් මේකෙන් පොඩි ප්‍රමාණයක් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඔන්න බලන්න අලින්ට මීටර 100ක් විතර වගේ දුරින් තමයි අපි ඉන්නේ. අපි මේ ෆෝන් එකෙන් වීඩියෝ ගන්න සමහරකට වීඩියෝ එක නම් පැහැදිලි මදිත් දන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒත් බලන්න ඔයගොල්ලන්ට පේනවා ඇති. අලි 15ක් වගේ තමයි මෙතන ඉන්නේ. පුංචි පැටවු ඉන්නවා අලි. හරි ලස්සනයි මේ අලි බලනවා කියන එක හරි විනෝදජනක සිදුවීමක්. ඇත්තටම මිනිසුන්ට ජීවිතේ පාවෙන දේවල් මොනවද කියලා හෙවොතින් නැව් බැලිල්ලයි, දරුවන් බැලිල්ලයි, අලි බැලිල්ලයි කියලා ඔයාලා කතාවක් අහලා ඇති. ඉතින් එතන අලි ටික බලලා ඉවරලා අපි මෙතන මේ එහා පැත්තේ තව වෙල්ලායක් තියෙනවා. ඒ වෙල්ලායට යනවා. අපි අර ඉස්සර 100ලා කිව්ව සලකුණු මේ අලි දාලා තියෙනවද කියලා බලන්න මේ ගස්වල. අපි බලමු එහෙම සලකුණක් තියෙයිද කියලා. ඇත්තටම මේ දැන් අලි මේ ගොඩක් දුරට මේ වෙල්ලායවල් ගිනි තියලා ඉවර වෙලා අලින්ට කන්න දේවල් නැති හන්ද තමයි වෙල්ලායවල් වලින් අලි ගෙවල් වලට ඇවිල්ලා ගෙවල් වල වතු වල තියෙන දේවල් හිටන් මේ කන්න පුරුදු වෙලා තියෙනවා. බලන්න ඔයාලා මේ පේනවා ඇති මේ වෙල්ලාය හැම එකක්ම ගිනි තියලා තියෙන මේ කළු පාටට වතුර පේන්නේ මේ ගිනි ගිහලා අලුත් එක තමයි තියෙන්නේ. ඇත්තටම අලියෙකුට කන්න කිසිම දෙයක් දැන් වෙල්ලායක ඉතුරු වෙන්නේ නැහැ. එක පැත්තකින් අලි ඉස්සර ඉඳන්ම අවිලිලා විනාශ කළා. අනිත් එක තමයි ගොවීන්ට කුඹුර වල වල් මර්ධනය කරගන්න හරියට ක්‍රමයක් නැති හන්ද මේ වල් මැරෙන්න තමයි ගොවි ගිනි තියන්නේ. ගොවීන්ගේ පැත්තෙන් බලපුවම ගොවියොත් සාධාරණයි. ඉතින් ඔහොම මෙතන ඉස්සරහින් ඔයාලට පේන ඇති ගහක හෙවණැල්ලක් වැටලා තිනවා. අන්න ඒ ගහේ තමයි බලන්න යන්නේ. මේ ගහ ඔයාලට පේන සාමාන්‍යයෙන් අඩි 13ක් වගේ කඳ උසයි. අපි බලමු මේ ගහේවත් අලින්ගේ මේ සලකුණු තියෙනවද කියලා. මෙන්න ඔයාලට දැන් පේනවා ඇති ඔය ඉස්සරහින් අලිය එතෙන් ආව කියන සලකුණු තියෙනවා. අලින්ගේ අඩි පාරවල් තියෙනවා. ඔය වතුරේ ඔය රවුන්ඩ් වගේ තියෙන්නේ මේ අලින්ගේ අඩි පාරවල්. ඔය තියෙන අලින්ගේ අඩි පාරවල් ඔන්න අලි මේ ගහ ළඟට ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔච්චරක් ළඟට ඇවිල්ලා තියෙනවා මෙන්න ගහ. ඊට පස්සේ දැන් මම මේ ගහේ උඩේ බලනවා පාරවල් මොනවද තියෙනවද කියලා. ඔය පේනත් පොඩි පොතු ගැලවිච්ච පාරවල් වගේ. ඔන්න ඊට පස්සේ බලමු අපි හරි පාරක් තියෙනවද කියලා හොඳට හොයාගන්න පුළුවන්. ගහේ අනිත් පැත්තත් බලනවා. ඔන්න මෙන්න ගහේ අමුවට තියෙන පාරක් තියෙනවා. මෙන්න ඔය තියෙන්නේ මේ ගහේ පොත්තක් ගලවපු පාරක් තියෙනවා. ඔය තමයි අලින්ගේ මේ උසම අලියා ආවට පස්සේ අලියා එයාගේ උස මැනගන්න වගේ මේ එයාගේ අලින්ගේ තියෙන පොඩි දල. ඒ කියන්නේ මේ ඇත්තු නෙවෙයි අලින්ගෙත් පුංචි දල කෑලි තියෙනවා. ඔන්න දල කෑලි වලින් මේ අලි සලකුණු කරන ගස්වල. එහෙම සලකුණු කරන්නේ ඊගාව පාරත් අලියෙක් ඇවිල්ලි වෙලා ඊට උඩින් සලකුණක් දාලා තිබ්බොතින් අර අඩු වෙන සලකුණු කරලා තියෙන අලියා බලලා ඉවරලා ඊට වඩා උස අලියෙක් හිටියොතින් අලියා ඒ පැත්තෙන් යනවා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඇත්තටම අර ගහේ
සලකුණු කරලා තිබුණු අලියගේ උස අඩි 12ක් විතර වගේ ඇති. මොකද මම මගේ උස 7යි. එතකොට මම අත දික් කරලා පස්සේ තව එතනත් අඩි 2ක් විතර වගේ තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් දල වදින මට්ටම තියෙන්නේ අඩි 7.5 විතර වගේ. එතකොට මේ අලියගේ උස අඩි 12ක් විතර වගේ කියලා කියන්න පුළුවන්. මේ තමයි සම්පූර්ණ වෙල්ලායේ. දැන් එතන අපි ගියපු තැන එහා පැත්තෙන් මේ කුඹුරක් හානවා. ඇත්තටම මේ අලි දැන් මේ කොටු වෙලා ඉන්නේ මේ කෑල්ලකට. මොකද අලින්ට යන්න තැනක් නැහැ දැන්. හැමතැනින්ම හානවා. එතකොට පොඩි පැටවුවෙක් අලි යන්නේ නැහැ. මොකද අලින්ගේ පොඩි පැටවු එරෙනවා. ඊට පස්සේ ඔය අනම්මනම් වගල් අනම්මනම් තියෙන තැන් වලට අලි වැටෙනවා පැටවු. ඒකන්ද දැන් මේ කෑල්ලට අලි කොටු වෙලා ඉන්නේ. ඉතින් මේ වගේ තවත් ලස්සන අලින්ගේ වීඩියෝ කාටුන් හදන ඒවා හැම දෙයක්ම කෙරෙච්ච අපේ YouTube channel එක ඔයාලා subscribe කරන්න. ටිකටම අපිත් එක්ක රැඳෙන්න. ස්තුතියි.